IPL 2025 තරඟාවලියේ අද පැවැත්වීමට නියමිතයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා පංජාබ් කිංස් කණ්ඩායම අතර තරඟය. මේ තරඟය මැයි 8 වෙනිදා පංජාබ් කිංස් සහ දිල්ලි අතර පැවැත්වෙමින් තිබූ තරඟයේ අත්හිටවීමකට ලක් වුණා. පංජාබ් කණ්ඩායම පන්දු වාර 10 එක් පන්දුවකින් ලකුණු 122කට එක් අඩුල්ලක් ලබාගෙන හිටියේ. ඒ තරඟය නැවතත් කිංස් කණ්ඩායම මේ වෙනකොටත් ප්ලේ ඔෆ් සඳහා සුදුසුකම් ලබාගෙන තියෙනවා. දිල්ලි කණ්ඩායම මේ වෙනකොට තරඟාවලියෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂත්වයක් වෙන්නේ පංජාබ් කිංස් කණ්ඩායම 2010 පැවැත්වීමට IPL කණ්ඩායම තීරණය කිරීමත් සමගින් මේ තරඟය නැවතත් අද දිනයේදී පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම පංජාබ් කණ්ඩායම මේ වෙනකොට ප්ලේ ඔෆ් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ වගේම DC කණ්ඩායම මේ වෙනකොට ප්ලේ ඔෆ් වලින් ඉවත් වෙලා තියෙනවා. විශේෂත්වය වෙන්නේ පංජාබ් කිංස් කණ්ඩායම 2014න් පසුවයි ප්ලේ ඔෆ් සඳහා සුදුසුකම් ලබා තියෙන්නේ. කාලේ පංජාබ් කිංස් කණ්ඩායම නම් කරලා තිබුණේ කිංස් 11 පංජාබ් ලෙසට. පංජාබ් කිංස් කණ්ඩායමේ මේ නව ආගමනයට පෙරගමන්කරුවා වෙන්නේ සුරේෂ් අයියර්. විශේෂත්වය වන්නේ සුරේෂ් අයියර් IPL කණ්ඩායම් 3ක් ප්ලේ ඔෆ් සඳහා රැගෙන ගිහිල්ලා තිනවා. ඒ වන්නේ 2019 දී දිල්ලි කණ්ඩායමත් 2020 දී KKR කණ්ඩායමත් ඒ වගේම 2025 දී පංජාබ් කණ්ඩායමත් අවසන් පූර්ව වටේට රැගෙන ගිහිල්ලා තියෙනවා. පංජාබ් කණ්ඩායමේ සුපිරි තරු ලෙස සලකන්න පුළුවන් පබීශ්වරන් සිං, ප්‍රියාන්ස් ආර්යා, ශශාක් සිං. ඒ වගේම දිල්ලි කණ්ඩායමේ මේ වන විට කැපී පෙනෙන ක්‍රීඩකයෙක් හැටියට සලකන්නට පුළුවන් KL රාහුල්. ඉතින් KL රාහුල් තරඟ 12කදී ලකුණු 520ක් ලබාගෙන ඉන්නේ ස්ට්‍රයික් රේට් එක 136.12ක් තබාගෙන. ඉතින් තරඟයට තව සුළු මොහොතයි තියෙන්නේ. අපි බලමු මේ තරඟයෙන් කවුරු ජයග්‍රහණය කරයිද කියලා. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනකන් ඔබ හැමෝටම